කසුන් ඔයා මොකද අද මාව හම්බෙන්න ඕනෙමයි කියලා කිව්වේ? අද වැලන්ටයින් දිනේනේ සුදු නෝනා. අද ආදරවන්තයින්ගේ දිනේනේ. මං මගේ සුදු නෝනට ලස්සන ගිෆ්ට් එකක් ගත්තා. අනේ සුදු මහත්තයෝ, මොකටද මං වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ? අනේ කෝ මට බලන්න ඕනේ මොකද්ද ගිෆ්ට් එක? හරි මගේ මැනික. කො සර්ප්‍රයිස් වෙන්න නම් මගේ සුදු මැනික ඇස් දෙක පියාගන්න. අනේ මේ පිස්සු කොල්ලගේ කෝලං අනේ. හරි ඔන්න මං ඇස් පියාගන්නවා. හරි දෙන්නකෝ අනේ දෙන්න. දැන් කො සුදු මැනික දැන් ඇස්සරලා බලන්න. අනේ රුපියල් 20 කැන්ඩෝස් චොකලට් එකක්. අනේ සුදු මහත්තයෝ මට මෙච්චර ආදරයක්. මං ඉතින් මගේ මැනිකට දෙන්න නැතුව වෙන කාට කියලා දෙන්නද මැනික? බලන්න මෙච්චර වියදම් කරන්නේ ඇයි මගේ පණ ඔයා? අද ආදරවන්තයින්ගේ දිනේ කියනකවත් මූට මතක තියෙනවා නම් හරි පුදුමයක් අප්පා. මැනිකේ මං ආවෝ. කමන්නේ බලමුකෝ මිනිහා මට මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. අද මං කලින් ආවා මැනිකේ. ඕවර් ටයිම් කරන්න හිටියෙත් නෑ. මේක නෙමෙයි. අද විශේෂ දවසක් කියලා ඔයාට මතකද? විශේෂ දවසක්? මගේ උපන්දිනෙත් නෙමෙයි, ඔයාගේ උපන්දිනෙත් නෙමෙයි, අපේ ඇනිවර්සරි එකක් නෙමෙයි. මේ හැබැයිටම මේ මොකද්ද මේ මැනිකේ අද මේ තයි පොංගල්ද? තයි පොංගල් නෙමෙයි මට මොංගල්. අයියකෝ අද වැලන්ටයින්ස් දිනේ කියලාවත් දන්නේ නැද්ද උඹලම් බූරුවෝ? අම්මට සිරිමාවෝ කිව්වලු. හරි අනේ මට මතකයි. මේ බලන්න මං ඔයාලට ගෙනාපු දේ. මොනවද ගෙනාවේ? පුළුවන් නම් කියන්න බලන්න. ඔයා හිතුවේ මට අමතකයි කියලානේ. මං ඔයාව සර්ප්‍රයිස් කරන්න හැදුවේ. අයියෝ මේ මගේ හાર્ට් බීට් එකක් නවතින්න වාගේ යන්නේ. මේ ගෙනාපු අටමංගල්‍යයක් ඉක්මනට දෙනවා කොයි. චොකලට් එකක් නෙත් දෙකින් විතර. යකෝ චොකලට් එකක්ද උසන් ආවේ? නේ අම්මා පල්ල. තමුසෙට නිකමටවත් ඔය කුඩා මොලේට තේරෙන්නේ නැද්ද? මං ආසයි රත්තරන් මුද්දක්, රත්තරන් චේන් එකක්, රත්තරන් බලල්ලා. ඒ වාගේ එකක් කොහෙ හදන්නද ඉතින් කොහෙද? ඒ වාගේ මොලයක් තියෙනවද? මේ චොකලට් එක මේ අනිකේ චොකලට් එක ගහගනින් මං කියන්නේ. Shakabo. Free drinks in the house. ඔයා මොනවා කියලාද ගෙදරට ආවේ? දනුක මං යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා ආවේ සුදු. ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද රත්තරන්? නෑ මම මගේ යාළුවා මයිකල්ට කෝල් එකක් දීලා උදේ කිව්වා අපේ අම්මා උඹලගේ ගෙදරට කතා කරොත් මං ඔහේ ඉන්නවා කියලා අනිවාර්යෙන් කියන්න කියලා. සුදු මහත්තයා ඔන්න ඔයාට කෝල් එකක්. හෙලෝ මේ දිනේෂ නංගිනේ. ඉතින් දිනේෂ නංගි කොහමද? ඔව් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්නද ගත්තේ? හරි නංගි හරි. අපි මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක අනිවාර්යෙන්ම ලබන සතියේ දෙමු. හොඳයි එහෙම කරමු. හරි ඕකේ බයි. කවුද සුදු මහත්තයෝ කතා කරේ? ඒ අර අපේ බැජ් එකේ අර දිනේෂ කියලා නංගි කෙනෙක් ඉන්නවනේ. එයා කතා කරේ. අර අපි ලබන සතියේ දෙන්න තියෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ගැන කතා කරන්නයි ගත්තේ සුදු. හොඳයි සුදු මහත්තයෝ. හෙලෝ මිස් මල්කාන්ති. ඔව් මල්කාන්ති මිස්. මල්කාන්ති මිස්? හිටපන්කො දෙන්න උඹට මල්කාන්ති. ඔව් මල්කාන්ති මිස් අපි එහෙම කරමු නේද? ඔව් අපි බොස්ට කියලා බලමුකෝ ඒ වැඩේ එහෙම කරගන්න පුළුවන් වේද කියලා. ඔව් නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ පිස්සුද දැන් ඔය රෑ වෙනකන් මේ ඕකේ වැඩ කරා කියලා මට අපේ පවුලගෙන් ප්‍රශ්නකුත් නෑ. මල්කාන්ති මිස්ලා ඉතින් අපිත් එක්ක මේ සහෝදරියෝ වගේ ඉන්නේ. ඔව් ඒක ගැටලුවක් නෑ. අපි කොහොම හරි ඕක රෑ වෙනකන් හරි ඉඳලා වැඩේ ඉවර කරමු ඈ. හරි මල්කාන්ති මිස් හරි ඕකේ බයි. මල්කාන්ති කවුද යකෝ මල්කාන්ති? කවුද දැන් තමස හොයන් ඉන්නේ මල්කාන්ති?
කියනවා කවුද තේ උඩච්චිය අයියෝ මැනිකේ මේ අපේ ඔෆිස් එකේ අර මේ සීනියර් ක්ලාක් මිස් නේ මල්කාන්ති මිස් අනේ ඔයා දන්නවනේ මල්කාන්ති මිස් සීනියර් ක්ලාක් අනේ අම්මා පල්ලා යකෝ ලැජ්ජ නැද්ද කසාද බැඳලා මෙහෙම ජෝගි නටන්නේ මල්කාන්ති මිස් මං ඒක තමයි බැලුවේ හැමදාම රැට රෑ වෙලා ගෙදර එනකොට ඕවර් ටයිම් කිය අනේ අම්මා පල්ලා අනේ මටත් බැරි වුණානේ අම්මා තාත්තා එපා කියද්දි මේ කතාවේ කරගත්ත නැදකින් ඉන්නකෝ මැනිකේ මං ඔයාලට පැහැදිලි කරන්න මේ නෑ මොකෝ පැහැදිලි කරන්න ඕනේ නෑ තමුසේට පැහැදිලි කිරීම තමුසේ තියා ගන්නවා අද රැට බත් නෑ එච්චරයි අද කෑම ටික හරීම රසයි නේද සුපුන් ඒකනේ අපිට හැමදාම මේ කඩේට ඇවිත් කන්න තියෙනවා නේද මැනිකේ ඔන්න කසාද බැන්දට පස්සේ මම තමයි මගේ අතින්ම මගේ සුදු මහත්තයාට කෑම උයලා දෙන්නේ හොඳද ඔයා කන්න කැමති රස කෑම මං ඔයාට ඕන තරම් හදලා දෙනවා හොඳද අනේ කසාද බැන්දහම මං ඔයාව එහෙම මහන්සි කරවන්නේ නෑ චූටි මැනිකේ එහෙම ඕනේ නෑ මට සම්බෝලයි බතුයි හරි කමන්නේ නෑ මගේ සුදු නෝනා හදලා දෙනවනම් එහෙම බෑ මං රසට හදන්න පුළුවන් කෑම ಜಾති ගොඩක් තියෙනවා ඒ ඔක්කොම එකින් එකට මගේ සුදු මහත්තයාට මං හදලා දෙනවා මම කුකරි ෂෝස් බලනවනේ චූටියෝ අනේ මගේ පණ ඉතින් මට වහ දුන්නත් මං ඉතින් ආදරෙන් රස කරලා කනවා ඇන්ටි පාරත් කරලා දෙන්න ඇන්ටි පා වුණත් මං කනවා ඔන්න බලන්නකෝ මං කසාද බැඳලා ආපුවාම මගේ සුදු මහත්තයාව බෝලයක් වාගේ මහත් කරලා ගන්නෙ මැනිකේ මේ මොනවද කන්න තියෙන්නේ මේ බඩගිනියනේ කන්න තියෙන්නේ මොනවද කාහ මාව ඇයියකෝ උදේ නැගිට වෙලාව ඉඳන් රෑ බුදිය ගන්න කම්ම කරන සුනේ බලනකො වැඩ අනේ අම්ම පල්ලා අම්මලා එපා කියද්දිනේ මම මේ කසාදේ කරගත්තේ බලනවා දැලි බැලන් අල්ලගෙන මම මේ ඉන්න හැටි මගේ ෆිගර් එකත් අවුට් වෙලා ඔයි මේ මැනිකේ මේ මොකක්ද අවුල දැන් මේ මොනවද ඉව්වේ මේ අතර මේ මොනවද ඉව්වේ හාල් මැස්සෝ හොදි හදලා බත් ඒවා කන්න පුළුවන් නම් කනවා බැයි නම් නිකන් ඉන්නවා බැයි නම් මාව කනවා අයියා හාල් මැස්සෝ හොදි බතුයි අනේ මැනිකේ මේ හාල් මැස්සෝ හොදි බතුයි කන්න පුළුවන් දානේ ඒ ගන්නේ පොල් ටිකක්වත් ගාලා දෙන්නේ නැහැ කුස්සිය පැත්ත පලාතේ අනේ මේ ගෙදර රාජකාරි මේ හැටි මට කරන්න බෑ ඕයි මේ තමුසේ මාව එක්කන් එනකොට මේ කතන්දර කිව්වේ නෑනේ අනේ මැනිකේ යාළු වෙලා ඉන්න කාලේ ඔයා එහෙනම් කිව්වේ සම්බෝලයි බතුයි හරි කමු මේ රත්තරන් මේ මම ඔයාට මේ බැඳලා ආපුවාම කෑම જાති මේ එක දේවල් හදලා දෙන්නම් ඔව් ආනම්මනම් කියලානේ මාව රවට්ටගත්තේ අනේ මගේ කට මල කෝලං කනවනම් ඉක්මනට ඇවිල්ලා කනවා මට වළම්පිකන් හොදන්න තියෙනවා රේද්ද Free drinks in the house. හායි මගේ යාළුවනේ ඉතින් මේ වීඩියෝ එක සුපිරි නම් අනිවාර්යෙන්ම ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න අම්මත් එක්ක කරන්න මෙපා හරිද ඒ වගේම අපේ channel එක සබස්ක්‍රයිබ් නෑ මේ සබස්ක්‍රයිබ් මේ මොකද්ද මේ මචං මේ මොකද්ද බං අර සබස්ක්‍රයිබ් අයියෝ මචං subscribe අන්න හරි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා